මං අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ තවත් වැදගත් කන්ෆරන්ස් එකක්. ඉතින් මේ කන්ෆරන්ස් එක තමයි මාකොන් 2025 කියන කන්ෆරන්ස් එක. මේ කන්ෆරන්ස් එක ඕගනයිස් කරන්නේ අපේ මොරටුව යුනිවර්සිටි එකේ ඉන්ජිනියරින් රිසර්ච් යුනිට් එකකින්. ඉතින් මේක තියෙන්නේ 11 වෙනි පාරේට කියලා යාලා කියලා තියෙනවා. ඉතින් අපි බලමු මේ කන්ෆරන්ස් එකේ ඔයාලට වැදගත් වෙන තොරතුරු මොනවද කියලා. අපි බලමු මොනවද ඉම්පෝර්ටන්ට් ඩේට්ස් සහ ඔයාලට කොහොමද මේ කන්ෆරන්ස් එකට ඔයාලගේ පේපර් සබ්මිට් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ ඕවර් සෙක්ෂන් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා call for papers කියලා සෙක්ෂන් එක. අපි බලමු මේ සෙක්ෂන් එකට ගිහිල්ලා මොනවද අදාළ තොරතුරු තියෙන්නේ කියලා. ඉතින් මෙතන දීලා තියෙනවා paper submission deadline එක 2025 අප්‍රේල් 20 කියලා. ඒ වගේම මෙයාලා මෙතන ඔයාලගේ paper එක ලියන්න ඕන අදාළ template එකක් තියෙනවා. ඉතින් මේ template එක තමයි normal IEEE template එක. ඉතින් ඔයාලට පුළුවන් IEEE website එකට ගිහිල්ලා ඔයාලගේ latex template එක හරි එහෙම නැත්නම් Word template එක හරි කැමති එක download කරගෙන ඒ අදාළ template එකට ඔයාලගේ paper එක ලියන්න. අපි බලමු මොනවද තියෙන ඒරියාස් කියලා ඔයාගේ පේපර් එක සබ්මිට් කරන්න පුළුවන්. මෙතන ඒරියාස් ගොඩාක් තියෙනවා යාලා දීලා. ඉතින් මේ ඒරියාස් වලට අදාළව ඔයා රිසර්ච් එකක් කරලා තියෙනවා නම් ඒක කලින් කොහෙවත් පබ්ලිෂ් කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ කන්ෆරන්ස් එකට ඔයාලගේ පේපර් එක සබ්මිට් කරන්න. ඉතින් මේක ගොඩක් තියෙනවා apparel production engineering, applied statistics, automation engineering, biomedical engineering, chemical engineering, එහෙම නැත්නම් computer vision and image processing, robotics, quality management, petroleum engineering, numerical method in engineering ඔය වගේ ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ මේ කන්ෆරන්ස් එකට ඔයාලට පේපර් සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට අරගෙන ඉන්නේ කම්පියුටර් රිලේටඩ් කන්ෆරන්සස් ගැන. ඉතින් මේ කන්ෆරන්ස් එකේ ඒ වගේ එකක් නෙමෙයි. මේ කන්ෆරන්ස් එකේ ඒරියාස් ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාගේ රිසර්ච් එක මේ ඒරියා වලින් එහෙකට අදාළව කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ රිසර්ච් එක මේ කන්ෆරන්ස් එකට සබ්මිට් කරන්න. ඉතින් අපි බලමු මොනවාද මේකේ තියෙන ඉම්පෝර්ටන්ට් ඩේට්ස් කියලා. ඔයාලා මේ ඉම්පෝර්ටන්ට් ඩේට්ස් දැනගෙනම ඉන්න ඕනේ. මෙයාලා කියලා තියෙනවා paper submission deadline එක තියෙන්නේ අප්‍රේල් 20 වෙනිදා කියලා. ඒ වගේම ඔයාගේ paper එක accept වුණාද නැද්ද කියලා notification එක යාලා දෙනවා කියලා තියෙනවා 2025 ජූලි මාසේ 10 වෙනිදා. ඒ වගේම ඔයාලගේ camera ready paper එක submit කරන්න deadline එක දීලා තියෙනවා ජූලි 25 වෙනිදා. ඒ වගේම මෙයාලා කියනවා early registration start කරනවා කියලා ජූලි 25 වෙනිදා ඉඳලා. ඉතින් මෙයාලා රෙජිස්ට්‍රේෂන් ක්ලෝස් කරනවා කියලා තියෙනවා 2025 ජූලි 31 වෙනිදා. ඒ වගේම මේ මාකොන් කන්ෆරන්ස් එක තියෙන්නේ 2025 අගෝස්තු මාසේ 14 සහ 15 කියන දිනයන් වලදී මොරටුව යුනිවර්සිටි එකේ. නෝව තමයි මේ ඉවෙන්ට් එකට අදාළව තියෙන ඉම්පෝර්ටන්ට් ඩේට්ස්. දැන් අපි බලමු මොනවද ඔයා මේ කන්ෆරන්ස් එකට පේපර් එක සබ්මිට් කරන්න යනවා නම් පිළිපදින්න ඕන ගයිඩ්ලයින්ස් කියලා. මෙයාලා කියලා තියෙනවා ඔයාගේ පේපර් එක ඔයාලා ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ පේපර් එකේ මැක්සිමම් ලෙන්ත් එක pages 6ක් වෙන්න ඕනේ. ඒ වගේම ඒක IEEE ෆෝමැට් එකට යන්න ඕනේ. ඒ වගේම මේ පේපර් එකේ රිවිව් ප්‍රොසෙස් එක ඩබල් බ්ලයින්ඩ් රිවිව් විදිහට වෙනවා කියලා තියෙනවා. ඒ වගේම ඔයා මේ පේපර් එක සබ්මිට් කරනකොට ඔයාගේ නම ඔයාගේ පර්සනල් අයිඩෙන්ටිටි එක එහෙම වගේම ඔයාගේ යුනිවර්සිටි එකේ ඊමේල් කිසිම දෙයක් සඳහන් කරන්න එපා කියලා තියෙනවා. එතකොට මේ ඔයාලට මේ පේපර් එක සබ්මිට් කරන්න වෙන්නේ EDAS කියලා සිස්ටම් එකක් හරහා. ඉතින් ඒ සිස්ටම් එකේ ඔයාලගේ account එකක් හදලා ඔයාලට පුළුවන් ඔයාගේ පේපර් එක මේ කන්ෆරන්ස් එකට සබ්මිට් කරන්න. දැන් අපි බලමු මේ කන්ෆරන්ස් එකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. ඔයා ලෝකල් ඉන්ස්ටිටියුට් එකක author කෙනෙක් නම් ඒ වගේම IEEE member කෙනෙක් නම් ඔයාලට පේපර් එකක් පබ්ලිෂ් කරන්න යන්නේ ශ්‍රී ලංකා රුපියල් 20000ක් වගේ මුදලක්. ඒ වගේම IEEE member කෙනෙක් නෙවෙයි නම් එයාට යනවා 22000ක වගේ මුදලක්.
එතකොට ඔයා මේ කන්ෆරන්ස් එකට පාටිසිපේට් වෙන පාටිසිපන්ට් කෙනෙක් නම් පාටිසිපේෂන් පිපී එක වෙනවා රුපියල් 2000. ඒ වගේම ඔයා IEEE මෙම්බර් කෙනෙක් නම් ඒ වගේම ඔයා ඉන්ටර්නැෂනලි මේ කන්ෆරන්ස් එකට පේපර් එක සබ්මිට් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට USD 100ක්, ඔයා IEEE මෙම්බර් කෙනෙක් නෙවෙයි නම් එතකොට ඔයාට USD 120ක වගේ මුදලක් වැය වෙනවා මේකට මේ කන්ෆරන්ස් එකට ඔයාගේ පේපර් එක පබ්ලිෂ් කරන්න. ඉතින් මේවා තමයි කන්ෆරන්ස් එකට පේපර් එකක් සබ්මිට් කරන්න සහ පබ්ලිෂ් කරන්න අදාළව තියෙන ඩීටේල්ස්. ඉතින් මම ඔයාලට ආයෙත් මතක් කරනවා තව සීමිත දින ප්‍රමාණයක් තියෙන්නේ. අප්‍රේල් මාසේ 20 වෙනිදාට තමයි මේ කන්ෆරන්ස් එකේ ඩෙඩ්ලයින් යෙදිලා තියෙන්නේ. ඔයාලට මතක් කරනවා ඔයාගේ රිසර්ච් එක කෙරලා තියෙන්නේ මේ ඒරියාස් වලින් මොකක් හරි එකකට අදාළව නම් ඔයාට පුළුවන් මේ කන්ෆරන්ස් එකට ඔයාගේ පේපර් එක සබ්මිට් කරන්න. ඒ වගේම මේක IEEE යන කන්ෆරන්ස් එකක්. ඉතින් මේක තමයි මේක්‍රොන් 2025 කියන කන්ෆරන්ස් එකට අදාළව තියෙන විස්තරය. ඉතින් ඔයාලට ආයෙම මතක් කරනවා පේපර් සබ්මිෂන් ඩෙඩ්ලයින් එක තියෙන්නේ අප්‍රේල් 20 වෙනිදා. අප්‍රේල් 20 වෙනිදාට කලින් ඔයාගේ පේපර් එක මේ කන්ෆරන්ස් එකට සබ්මිට් කරන්න සහ ඒ කන්ෆරන්ස් එකට සබ්මිට් කරන්න අදාළව තියෙන ගයිඩ්ලයින්ස් හොඳට කියවන්න. මේ වීඩියෝ එකට අදාළව වෙබ්සයිට් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ කන්ෆරන්ස් එක ගැන තවදුරටත් තොරතුරු බලා ගන්න. ඉතින් අදට මේවා තමයි මේ කන්ෆරන්ස් එක ගැන විස්තර. ඉතින් මේ වගේම තවත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. බයි බයි.